फिक्र मत करना। हाँ इशारा कहाँ है? කාත් එක දැන hina වෙන්නේ? hina වෙනවනේ මේ අනේ ශාරුක් ඛාන්ගේ ෆිල්ම් එකක් බලනවා. එච්චර ආසයිද ශාරුක්ට? කවුද එයාට ආස නැත්තේ? ඊළඟ ටිකේ ශාරුක් ખાන් ගැන අලුත් මලුත් නිවුස් එකක් තියෙනවා කියන්නද? ඒ මොකද්ද? මේ කතාව ඒ ගැන. ශාරුක් ඛාන් මේ කියන්නේ ශාරුක් ඛාන්ගේ ෆිල්ම් එකක් ගැන නෙවෙයි. ඔහුගේ වත්කම් ගැන. ශාරුක් ඛාන් දැන් බිලියනපතියෙක් කිව්වොත් හරි. ඔහුගේ දැන් ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්. මීට කලින් ඔහු ඉන්දියාවේ ධනවත්ම රංගන ශිල්පියා බවට පත් වෙලා හිටියේ. හින්දුස්තාන් ටයිම්ස් පොත් සේවය වාර්තා කරලා තියෙන විදිහට නම් ඔහු මේ වෙද්දී ලෝකයේම ධනවත්ම රංගන ශිල්පියා බවට පත් වෙලා. ශාරුක් ඛාන් රංගන ශිල්පියෙක් විදිහට සිය වෘත්තීය ගමන ආරම්භ කරලා දැනට අවුරුදු 33ක්. ඉන්දියාව තුළ පළමු වරට තමයි රංගන ශිල්පියෙක් මේ විදිහට බිලියනපතියෙක් වෙලා තියෙන්නේ. ශාරුක් ඛාන් රංගන ශිල්පියෙක් වගේම සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. IPL හි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු වන්නේත් ශාරුක් ඛාන්. කොමුණත් ශාරුක් ඛාන්ට පස්සේ ඉන්දියාවේ ධනවත්ම රංගන ශිල්පියා තමයි ජුහි චව්ලා. ඇය සතු ඇති ශුද්ධ වත්කම් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටි 7790ක්. තුන්වැනි ස්ථානයේ ඉන්නේ කවුරුත් ආදරය කරන බුලුවිඩි සිහින කුමාරයා රිතික් රෝෂන්. ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඉන්දිය රුපියල් කෝටි 2160ක්. කරන් ජොහාර් සහ අමිතාබ් බච්චන් පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවනවා.